ඔහෙ හිටු හොරයක් ඉන්න. අපේ හරක් හොරෙන් කෑවට යස පාඩමක් උගන්වනවා. ඔහෙ හිටු. ආ මහන්තයා අර යකින්න හයියෙන් පියාඹනවා. දෙයියෝ මේ මිනිස්සු යක්කු වෙච්ච අපිටත් වඩා භයානකයිනේ. හරක් දෙන්නයි මං කෑවේ. ඒකට මේ මුළු ගමක්ම මගේ පස්සෙන් එළවනවනේ. ඒයි කොහෙද පැනලා දුවන්නේ? ඔහෙ හිටු. අල්ලගත්තොත් මම හැම ගහනවා. මාව අල්ලගත්තොත් නම් පණ පිටින් පුච්චයි. මේ යක්කු ටික නවතින පාටකුත් නැහැ. මට මුංගෙන් බේරෙන්න නම් කොහේ හරි ඉක්මනට හැංගෙන්න වෙයි. අනු නමෙන් මගේ ජීවිතේ බේරගත්තේ. තව ඩිංගක් එහෙම වුණා නම් මං කෝටු මස් වෙලා තමයි නවතින්නේ. අදවත් දෙයියනේ කියලා මගේ එක ලිපක් හරි විකුණ ගන්න පුළුවන් වුණොත් මුන් ගෙවල් නම් හදනවා මහා සාගරය වගේ. ඒත් ලිපක් සල්ලි දීලා ගන්න ලෝභකමට ගඩොල් දෙකක් හේතු කරගෙන ලිපක් හදා ගන්නවා. අනේ අම්මපා. මේ මිනිස්සයාගෙන් එන ලේ සුවඳ. ඊයේ රෑ ඉඳලා මම බඩගින්නේ. බඩේ පණුවොත් දැන් බොක්සින් ගහනවා. මේ යකා පිස්සෙක් වගේ තනියම කියවන්නේ ඒ මොකද? පේන්නත් කවුරුත් නැති එකේ වම බැලුවා දකුණ බැලුවා මගේ බඩ පුරව ගත්තා. ඇටකොටු ටික විතරක් වුණාට හරක්ට වඩා මිනිස්සු රසයිනේ. මොලේ ටිකක් කල්පනා කරා නම් ඇත්තටම මොලේ කොහෙද තියෙන්නේ? කොහෙද? අනේ කොහේ වුණත් මට මොකෝ. හැබෑවට බඩේවත් තියනවද මන්දා. සමහර විට කියන්නත් බෑ මට බඩගිනි හැදෙන්නේ ඒකටනේ මෙච්චර. මං මේ මිනිස්සයාට හැමදෑම කියනවා මට ටිකක් උසලිපක් ගෙනත් දෙන්න කියලා. 2ට 3ට නැමිලා උයලම මගේ හන්දිපත් රිදෙනවා. ඒ ඔක්කොටම වඩා මෙහෙම ඉඳලා 3ටිය කෙලින් කරද්දිත් රිදෙනවා. වේදනාව ඉවසන්නම බෑ. අම්මා මොනවද ඉව්වේ? මොනවද ඉව්වේ? අහන්න නම් ලේසි. ඒත් උයන්න ගියාමනේ අමාරුව. මගේ දූවත් අප්පච්චිට කියලා මට උසට තියෙන ලිපක් ගෙනත් දෙන්නකෝ. කොහෙද ඉතින් මං කිව්වට අහන එකක් ඈ. චන්ද්‍රපාලය පේන්නත් නෑ. බලමු ටිකක් විපරම් කරලා. මේ වගේ chance එකක් ආයේ එන්නෙත් නෑ. නිකන් තියෙන ලිපවල් ටිකනේ. හොරකමක් නෙමෙයි. ඒත් අතේ සල්ලිත් නැති නිසා චන්ද්‍රපාලය එන්න කලින් ලිපක් හොරකම් කරගෙන විකුණගත්තා නම් මට කීයක් හරි හොයාගන්න පුළුවන්. අපේ මේක නම් මං ඉස්සුවොත් මාව 2ට කැඩේ. අර තියෙන්නේ ලාබෙට ලිපක් ගන්න වෙන කාලංගවත් නෑ. ලාබෙට ලිප්. මොකද මේ වෙන්නේ? පොළව හෙල්ලෙනවද? දෙයියෝ මෙන්න මේ ගස් එහා මෙහා යනවා. මේ මොකද මේ? ලාබෙට ලිපක් ගන්න වෙන කාලංගවත් නෑ. ලාබෙට ලිප්. මොකාද ඒ බෙරිහන් දෙන්නේ? බලමු. දෙයියෝ ගස් නෙමෙයි මේ කරත්තෙනේ යන්නේ.
මේ කමාව මේ කොහෙද දක්කන් යන්නේ? හැබෑවටම මේ ලිපට වෙලා ඉන්න එකෙත් වරදක් නෑ වගේ. මං ගැහි මිනිසුන්ගෙන් හරක් හොරකම් කරනවට වඩා මෙහෙම ආතල් එකේ ඉඳලා මට මගේ බඩ පුරව ගන්න පුළුවන්නේ. කෑම ටික ළඟටම එනවා. අප්පා අලියෙක් කරත්තෙට පටවන් දක්කන් ආවා වගේනේ. පුදුම මහන්සියක් තියෙන්නේ. තාම මට මේක විකුණ ගන්න බැරි වුණානේ. හොරකම් කරාටත් පාඩුයි වගේ. පාරෙත් කවුරුත් නෑ. දැන් තමයි හොඳම වෙලාව. මගේ අම්මෝ. තව ඩිංගෙන් මාව ඉවරයි. අර තාපසතුමා මාව දැක්කොත් එහෙම මට ඉතුරු කාලෙම වෙන්නේ බෝතලයක් ඇතුළට වෙලා ඉන්න. ඒ මෝඩ මිනිස්සයෝ ඉක්මන් කරලා මෙතනින් යන්කෝ. අනේ යන්කෝ. යමම් මිනිස්සයෝ ඉක්මනට. අපේ මහත්තයා ඒ පාර මොකද? ඒ පාර මේ පාර නෙමේ ඕන්. මට ඉක්මනට උසට තියෙන ලිපක් අරන් ඕනි. මහත්තයා නෙමේ මන්නේ උයන්න ඕනි. 2ට 3ට නැමීගෙන. ඕව ගන්න කොහේ තියෙන සල්ලිද හාමිනේ? මේ නිකන් ඉන්න පිස්සු නටන්න නැතුව. මං කොහොම හරි අමාරුවෙන් තම්බලා දෙන නිසානේ මේ සේරම. අද ඉඳන් උයන්න නැතුව හිටියනම් තේරෙයි. හරි බලමුකෝ. අදට ඕන් ඔය ලිපේ උයන්නකෝ. දැන් හවස් වෙලානේ. හෙට උදේ මම බලන්නම්. දැන් දවස් කීයක් ඔය කතාව කිව්වද? මට ඕක අහලම කටපාඩම්. අම්මපා අර පොඩි කෙල්ල බඩගින්නේ තියන්න බැරි නිසාමයි මං උයන්නේ. නැත්තම් දනී මං කරන දේ. ගියා නේද? හෙටත් මේ කතාවම කියලා සේප්පුණා නම් හරි. නැත්නම් මගේ සල්ලි මල්ලට තමයි තට්ටු වෙන්නේ. ලාබෙට ලිපවල් කාටවත් එපාද? මටත් එපා. මට නම් බෑ අම්මෝ. තවත් නම් බෑ. නැහැදිච්ච මිනිස්සු සද්ද කරනවද මං වගේ වැදගත් යකෙක් නිදන් ඉද්දි? හැදියාවක් නම් ඇත්තෙම නෑ. අප්පද බොල මගේ රියදුරු මහත්තයා හොඳටම දොයි. පව් නේද? මහන්සි ඇති. අනේ දැන් මගේ බඩ ඇතුලේ හොඳටම නිදි ඇති. දැන් මහන්සියක් දැනෙන්නෙත් නැතුව ඇති. හැමදෑම කියනවා මං මට ලිපක් ගෙනත් දෙන්න කියලා. මට දැන් මේක එපා වෙලා තියෙන්නේ. අප්පට සිරි අද නම් හාමිනේට යකා ආවේශ වෙලා වගේ. වැඩේ දරුණු වෙන්න කලින් ඉක්මනට ගෙදරින් පැන ගන්න ඕනි. අප්පච්චි කොහෙද මේ හොරෙන් යන්නේ? කවුද? මං හොරෙන්? නෑ මම මේ හන්දියට ගිහින් එන්න කියලා. කෝ දූ ගෙට යන්න ඉක්මනට. යන්න ගෙට යන්න. කෙල්ලට දැනුණාවද්ද මං හාමිනේට බය ගෙදරින් යනවා කියලා. එහෙම වුණොත් වස නෝන්ඩිය. මොකද්ද බොලේ අර වඳුර මූණක් වගේ? යම් බලන්න. අඩේ පංකාදුයි ලිපක් නේද? මගේ සල්ලි ටිකත් ඉතුරුයි. හාමිනේගේ වදෙත් ඉතුරුයි. ඒත් කාගෙද මේක? අයිතිකාරයෙක්වත් පේන්න නෑනේ. මම මොකටද මේකේ අයිතිකාරයව හොයන්නේ? ඉක්මනට ගෙදර අරන් යන්න ඕනි. යනවා මං ආකාශයේ ඉවරයි හාමිනේගේ වදේ.
ලා ලලලලා ලිපේ වදේ අද ඉවරයි ලිපේ වදේ අද ඉවරයි හාමිනේ හාමිනේ මේ මං ඇයි මොකද? ඇයි මේ තරහ අරන් ඉන්නේ හනික ඔයා බලන්න ළඟට ඇවිත් මොනවද ගෙනාවේ කියා අනේ මගේ හොඳ රාළ. අලුත් ලිපේ හොඳ මාළු හොද්දක් හදන්න ඕනි. හප්පෝ මගේ නහය දනවා මොකද්ද යකඩෝ එන සැර මට තවත් ඉවසන්න බෑ මොකා හිටියත් මං කනවාද හප්පෝයි ගී ගින්දර දැම්මා නේද ගින්දර මට හොඳට මතකයි මාව එදා ගිනි පොළු වලින් ගහ එලවපු විදිහ මේ ඉන්නෙත් ඒ මිනිහෙක්මද මන්දා මෙහෙම උයනවා නම් මට දවසම උනත් උයන්න බැරි ඈ. කිටි කොහෙ ගියාද මේ කිටියා? එන්නකෝ මාත් එක්ක සෙල්ලම් කරන්න. කිටි කොහෙද හැංගිලා ඉන්නේ? කිටි කොහෙද ඉන්නේ ඔයා? ලපටි මස් කෑල්ලා මේක කෑවට කාටවත් මාව හොයාගන්න වෙන්නේ නැහැ. කොහෙද ඉන්නේ ඔයා? කිටි අනේ අම්මේ මාව බේරගන්න අම්මේ. අතහරිනවා මගේ දරුවා. මං කිව්වේ අතහරිනවා කියලා නේද? බෑ මේක මගේ මස් කුට්ටිය. උදේට කියාපු කෑම වේල දෙනවා මට. මොකද අර ගේ උඩ අර තරම් කපුට පියාඹන්නේ හොර යකින්න අතහරිනවා මගේ දරුවගේ අත. තමුසේ අතහරිනවා කොමට කියන්නේ? ලැජ්ජ නැද්ද මගේ කෑම වේල හොරකම් කරන්න? කෑම වේල මේ මගේ දරුවා බොල අතහරිනවා. බෑ මට බෑ මේක මට ඕනිමයි. මගේමයි. දෙයියෝ මගේ දරුවා අත අරිනවා ඔය දරුවව නැත්නම් දන්නවනේ වෙන දේ තමුන් කොහොමද මට එහෙම කියන්නේ? මම මේ ළමයවත් කාලා තමුන්වත් කාලා දානවා.